ජලගැල්මෙන් කැඩී විනාශ වී ගිය දෙදුරුය ඉතා ඉක්මනින් රජයේ මැදිහත් වීමෙන් නැවතත් ජනතාවගේ ගමන් බිමන් සඳහා උපයෝගී වුණා. දෙදුරුවේ ජලගැල්මෙන් ඔබතුමන්ලට විශාල හානියක් සිදු වුණා. ඒ අත්දැකීම කොහොමද ඔබට විග්‍රහ කරගන්න පුළුවන් වෙන්නේ? ඔව් මට ඒ ගැන විස්තර කරන්න පුළුවන්. එදා 27 28 29 තමයි ওই සිද්ධියට මුහුණ දුන්නේ අපි. 27 වෙනිදා 28 වෙනිදා අපිට ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් දැනුම් දුන්නා මේ විදිහට කුණාටුවක් තියෙනවා කියලා. අපි ඉතින් ලොකු සාමාන්‍ය බලාපොරොත්තු වෙලා තියෙන මොකද අපි දැදුරුවේ ආවට ඉන්නේ. අපිට වෙන අවස්ථාවලදී සාමාන්‍යයෙන් ජල ගැලීම් තිබුණාට අපි මේ සැරේ අපි ටිකක් බලාපොරොත්තු වුණා. ඒත් අපි මේ තරම් විශාල ජල ගැලීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එදා අපි නිදාගෙන ඉඳලා එකහමාරට විතර මමත් නිදාගත්තා. නිදාගෙන ඉඳලා ඊට පස්සේ අපිට ඉස්සරහා ගෙදරින් පණිවිඩ ඇවිල්ලා කතා කරලා කිව්වා අයියේ දොර අරින්න මේ ගේට්ටුව අරින්න මේ වතුර ඇවිල්ලා කියලා. ඊට පස්සේ අර අපේ ගෙදරට අල්ලපු ගෙදරක බෝඩිමක් ඒ ගෙදර ඉන්නේ ගෑල්නෝ මේක බෝඩින් වෙලා ඉන්නවා. එයාගේ කකුල ළඟට වතුර ඇවිල්ලා ඉතින් මේ ඒ වගේ විශාල ජලස්කන්ධයක් දැදුරුවෙන් පිට වෙලා ආවා. ඒ එනකොට මේ බැමි කඩාගෙන අපි බලාපොරොත්තු නොවන විදිහට වතුර ආවා. ඉතින් අපි ගෙවල් යට වුණා. ලොකු ඒ තාප්ප බැඳලා තිබුණේවා සියල්ලම යට වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයකට අපි මුහුණ දුන්නා. ඊට පස්සේ අපිට බය හිතිලා අපි මේ ඔය වැල්ලෝ පොලිසිය ඒ වගේම ඔය අර ඩයමන්ඩ් ආයතනය ග්‍රෝරයිඩ් ආයතනය අමුණු තියෙන ඒගොල්ලන්ට අපි දැනුම් දුන්නාට පස්සේ ඒගොල්ලෝ ඇවිල්ලා කඹ දාලා වැල්ලෝ පොලිසිය ලොකු සහයෝගයක් ලැබුණා. එතකොට ඒ ඩයමන්ඩ් ආයතනයේ අවට ගම්වාසී ගෝණගම අමුණුගම ඒ ප්‍රදේශවාසී සියලු දෙනාගෙම අපිට ලොකු සහයෝගයක් ලැබුණා. ඒගොල්ලෝ අපේ දරුවෝ ඊට පස්සේ ලනු දාලා කඹ දාලා තමයි ඒගොල්ලෝ ගත්තේ. ඒ වගේම අපිට බොහොම ඒ අවස්ථාවේදී අපි ඒ දුන්නු කේජනක ඒ සිද්ධියට මේ අපි ඊටාම අපිට භයංකාර සිද්ධියක් එදා ඇති වුණේ. නමුත් අපිට ඒ රජයෙන් ඒ වගේම දැන් මේ වෙනකොට ඔයගොල්ලන්ට රජයෙන් ආධාර ලැබිලා තියෙනවද? ලැබිලා තියෙනවා. මොනවද ලැබිලා තියෙන්නේ? ලැබිලා තියෙනවා. ඇත්තෙන්ම අපිට ඒ අවස්ථාවට අපිට මුහුණ දුන්න අවස්ථාවේ ඉඳලා අපි ගැන හොඳට හොයලා බලලා ඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, එතකොට ප්‍රාදේශීය සභාව, ඒ වගේ ග්‍රාම නිලධාරි මූලික කරගෙන ඒ සියලුම දේවල් අපි ගැන හොයලා බලලා අපි ගැන දැන් අපිට ආහාර පාන වලින් ඒ වගේම ඒ සියලුම පහසුකම් අපිට සලස්සලා දුන්නා. විශේෂයෙන්ම මේ රජය ගැන අපි සතුටු වෙනවා. මේ අනුර කුමාර අපේ දිසානායක අපේ ජනාධිපති අතිගරු ජනාධිපතිතුමාගේ රජයෙන් ඉතාමත්ම මේ අපිට වුණු කරදර ගැන හොයලා බලලා විශාල සේවයක් අපිට සිද්ධ වුණා කියලා මම කියනවා ඒක. බොහොම ස්තුතියි අපිට සමග සම්බන්ධ වුණාට.